ඔයත් හිසකෙස් ගැලවී යාම සතියකින් අඩු කරගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේකට අපිට ඕන කරන්නේ ලේසියෙන්ම ගෙදරින් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය තුනක්. ඒ තමයි කෝමාරිකා, බීලුණු සහ පේරකොළ. ඉතින් මුලින්ම අපි ස්වාභාවික කෝමාරිකා කපා ගමු. කෝමාරිකා කැබැල්ලක් ගහෙන් කපා ගත්තට පස්සේ ඒකෙන් කහපාට ශ්‍රාවයක් වැහෙනවා. ඉතින් අපි මේ කපාගත්ත කෝමාරිකා කෑල්ල විනාඩි 5ක් 10ක් අතර කාල සීමාවක් ඒ ශ්‍රාවය වැහෙනකම් පැත්තකින් තියලා තියෙන්න ඕන. මේ කහපාට ශ්‍රාවය අපේ ඇඟට අහිත කරයි. ඒකට හේතුව තමයි සමහර අය කියනවා ඔයාලා අහලත් ඇති කෝමාරිකා ගෑවුනාම එයාලගේ ඇඟ කසනවා කියලා. අන්න ඒකට එක හේතුවක් තමයි මෙන්න මේ කෝමාරිකාවල තියෙන කහපාට ශ්‍රාවය අපේ ඇඟේ ගෑවීම. ඉතින් මේ විදියට ශ්‍රාවය ඉවත් වුණාට පස්සේ ඒ කොටස් කපලා ඉවත් කරලා කෝමාරිකා කෑල්ල හොඳට එතනින් සෝද ගන්න ඕන. ඉතින් ඊට පස්සේ කෝමාරිකා කෑලි දෙපැත්ත ඒ කියන්නේ කටු තියෙන ප්‍රදේශය සූරලා ඉවත් කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ හොඳට හොදලා කෝමාරිකා කැබැල්ලේ තියෙන පොත්ත ඉවත් කරලා අපිට අවශ්‍ය පරිදි කෝමාරිකා කෑල්ල මැද කොටස අපි ලබා ගන්න ඕන. අපිට පුළුවන් කෝමාරිකා කැබැල්ලේ උඩ කොටස ඉවත් කරලා මදය හොඳට සූරලා අරගන්න. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට සූරගත්ත කෝමාරිකා ටික. ඊළඟට අපිට ඕන වෙන්නේ බීලුණු ගෙඩියක් හොඳට පොතු ඉවත් කරලා කැබලි කිහිපයකට කපා ගන්න ඕන. මේ තියෙන්නේ මේ විදිහට කපාගත්ත බීලුණු ටික. ඒ විදියට කපාගත් ලුණු කැබලි ටිකට වතුර සල්පයක් හා සූරාගත් කෝමාරිකා මද ටික එකතු කරගන්න ඕන. ඒ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඒ විදියට බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය සුදු කපුරෙද්දකින් පෙරා ගන්න ඕන. මේකට සුදු කපුරෙද්දක්ම අවශ්‍ය නැහැ. අර කැබලි ටික හිටින් නැති විදියට ඔයාලට අවශ්‍ය පරිදි පෙරා ගත්තා නම් හරි. මම ඉතින් මේකට පාවිච්චි කරේ සුදු කපුරෙදි කැබැල්ලක්. ඉතින් දැන් අපි මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඔයාලට තියෙන්නේ මේ හදාගත්ත මිශ්‍රණය ඔයාලගේ කොණ්ඩේ හොඳට ගාගන්න. ගාගෙන විනාඩි 30ත් 45ත් අතර කාලයක් තියාගන්න ඕන. ඒක වේලෙනකන් අපි යමු අපේ දෙවෙනි මිශ්‍රණය හදාගන්න. ඉතින් මේ මිශ්‍රණය හදාගන්න අපිට ඕන වෙන්නේ පේරකොළයි උළුහාලුයි. මට මුලින්ම ඔයාලට කියන්න අමතකුණා උළුහාල් අවශ්‍යයි කියලා. හැබැයි මේ උළුහාල් අනිවාර්යයෙන්ම නැහැ. ඔයාලා ගාව තියෙනවා නම් එයින් පොඩ්ඩකුත් එකතු කරගත්තම මේ සත්කාරයට වඩා සුදුසුයි. ඉතින් අපි මුලින්ම පේරකොළ ටිකක් කඩා ගන්න ඕන. මේකට ගොඩාක්ම මෝරපු පේරකොළ පාවිච්චි කරන්න එපා. සාමාන්‍යයෙන් ලපටි ඒ වගේම ටිකක් හොඳට පෙනුමෙන් තියෙන පේරකොළ ටිකක් ඔයාලා පාවිච්චි කරන්න ඕන. ඉතින් අපි මුලින්ම මේ පේරකොළ ටික හොඳට පිරිසිදු කරගන්න ඕන. හොඳට හොදලා ඊට පස්සේ අපි මේකට උළුහාල් ස්වල්පෙකුත් එකතු කර ගන්නවා. හොදගත්ත පේරකොළ වලට උළුහාල් ස්වල්පයක් එකතු කරලා ඒකට වතුර එකතු කරලා අපි මේක ලිපේ තියලා තඹ ගන්න ඕන. අපි මේ විදියට හදාගන්න පේරකොළ සත්කාරය එක එක අය එක එක විදියට යූස් කරනවා. හැබැයි අපි මුලින්ම පේස්ට් එකක් හදාගෙන ඔළුවේ ගාලාන ඉන්නේ. ඒ හින්දා මම මේ හදාගන්න සත්කාරය යොදාගන්නේ කොණ්ඩේ හොඳට සෝද ගන්න. මේක සමහර කට්ටිය පේර ටොනික් එකක් විදියට පාවිච්චි කරනවා. හැබැයි මම මෙතනදී යූස් කරන්නේ හොඳට කොණ්ඩේ සෝද ගන්න. ඉතින් අපි මේක යොදාගන්නේ කොණ්ඩේ සෝද ගන්න නිසා ඔයාලා මේකට පේරකොළ වගේම වතුර ඔයාලට ඇති කියලා හිතන පමණින් යොදාගන්න. එමයි කියලා ගොඩාක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔයාගේ කොණ්ඩේ ටිකක් හොදගන්න පුළුවන් මට්ටමට පේරකොළ යොදා ගන්න. ඉතින් පේරකොළ ටික හොඳට තැම්බුණාට පස්සේ ඒක පෙරලා අපි ඒ වතුර ටික ගන්න ඕන. ඊළඟට කරන්න තියෙන්නේ අපි අර ගාපු මිශ්‍රණය ගාගෙන විනාඩි 30ක් 45ක් විතර ගියාට පස්සේ මේ පේරකොළ මිශ්‍රණයෙන්
අපේ කොණ්ඩේ හොඳට සෝද ගන්න ඕන. මගේ කොණ්ඩේ පහුගිය දවස්වල ගොඩාක් ගියා. ඉතින් ඒ දවස්වල තමයි මම මේක try කරලා බැලුවේ. ඒ වගේම මම මේක කලිනුත් ඉස්සරත් ඒ වගේ කොණ්ඩේ යන කාලෙදි try කරලා බලලා තියෙනවා. එකකින් මට හොඳ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ පාරත් ඒ නිසාම තමයි ඒක use කරලා බැලුවේ. ඇත්තටම මේක ඔයාලා සතියට දවස් 2ක් දවස් 3ක් විතර ගාලා බලන්නකෝ. අනිවාර්යයෙන්ම ඔයාලට best result තියෙනවා. සතියකින්ම මගේ කොණ්ඩේ අනේක අඩු වුණා. අනිවාර්යයෙන්ම ඔයාලත් මේක try කරලා බලන්න. මෙතන කිසිම chemical එකක් නැහැ. ඔක්කොම ස්වාභාවික ද්‍රව්‍ය තියෙන්නේ. ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.